සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා හසියා ඩයිරිස් කයිවාරු බ්ලොග්ස් එකේ 16 වෙනි දවසට. එහෙනම් අද අපි කතා කරන්නේ ascending downside breakout එකක් ගැන. එහෙනම් දැන් ඔයාලට මාගේ ඩිස්ප්ලේ එක පේනවා. අපි බලමු ascending downside breakout එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට යාළුවනේ ascending downside breakout එකත් ascending upside breakout එක වගේ එක මාකට් එක ඉහළ සිට පහළට එන්නත් පුළුවන්. මාකට් එක පහළ සිට ඉහළට ට්‍රයැන්ගල් එක ඇතුළට එන්නත් පුළුවන්. එහෙම ඇවිල්ලා ට්‍රයැන්ගල් එක ඇතුළට මෙන්න මේව කන්සොලිඩේට් වෙලා මේව පොඩ්ඩක් ට්‍රයැන්ගල් එකෙන් පිටට මාකට් එක ඩවුන් වෙලා ආපහු පොඩ්ඩක් අප් වෙලා ට්‍රයැන්ගල් එකේ පටන් ගන්න තැනට මේව ඩවුන් වෙන එකට තමයි අපි කියන්නේ ascending downside breakout එකක් කියලා. එතකොට යාළුවනේ අපි මෙන්න මෙතනින් තමයි entry එක අරගන්නේ. මෙතනින් entry එක අරගන්න තමයි අපි ascending downside breakout එකක information එකක් අරගන්නේ. මෙන්න මෙතනින් triangle එකෙන් එළියට පයින් ටිකෙන් තමයි අපි retest එකක් වෙනකම් බලාගෙන ඉන්න ඕන. මොකද trading කරන සයිකොලොජිත් තියෙන්න ඕන, ඉවසීමක් තියෙන්නම ඕන. අපි මෙතනින් එළියට යත්තිම ගන්නෙ නැහැ. එළියට ගිහිල්ලා පොඩ්ඩක් උඩට ඇවිල්ලා මාකට් එක මේව ඩවුන් වෙනවට තමයි ascending downside breakout එකක් කියන්නේ. එහෙනම් අපි හෙට මොනවද කරන්න කියලා බලන්න දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක් වේවා. ආදරේ ගැම්මක් ගන්න ඕන. ඔයගොල්ලෝ දිගටම වැඩ කරගෙන මේ ට්‍රේඩින් වලින් ගොඩ යන්න try එකක් දෙන්න ඕන. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා හැමෝටම.